හලෝ යාළුනේ ආල්රම් පිළිගන්නවා වෙනදාගේම වයිට් බෝ YouTube channel එකට ඔන්න ඉතින් අද ගෙනල්ලා තින්නේ සුපිරිම සර්වයිවර් ගේම් එකක් තමයි. ඉතින් මේ දූපතක අපි ඉරලා ඉන්නේ ජෙට් එකකින් කඩන් වැටලා. මේ දූපතේ ඉතින් අපි රෑක් ගත කරන්න යන්නේ ගයක් කේම ගහලා ලස්සනට. වැඩි කරන්නේ නැතුව අපි යමු වීඩියෝ එකට. හරි බං ඉතින් කෙලින්ම අපිට දින්නේ දැන් බඩු ටිකක් එකතු කරගෙන ගේ හදාගන්න තමයි. ආයි රෑක් ඉන්න යන්නේ. දැන් අපේ කූඩාරමට යන්න ඕනේ. මෙතන වෘකේකුත් ඉන්නවා. ඒක තමයි බය උඩ ගහලම යන්නේ. මැරෙන්න වෙන්න වෙයිද දන්නේ යාළුවනේ. බලමු අම්මලා දැක්කා. තාම දැක්කේ නෑ. දැන් නම් දැක්ක යාළුවනේ. හරි අරන්කො දෙන්න. හරි ගැහුවා අම්මලා මුගේ හිල්ත් එක. හරි ගැහුවා මුන්ට ඉතින් හෙල්ත් එක අඩු වුණා මුන් අපිට බය යනවා. කොහොමද මම මුව මරනවා කොහොමද මුගේ මස් ඕනේ අපිට. අයියෝ වැදුන්නේ නෑ ගයිස්. හරියටම හරි මේ මොකද්ද මේ හරි මුගේ මස් ටික ගමු අපි. මස් ටික අරන් පටස් ගාලා කූඩාරමට ගිහිල්ලා අර ගයක් ගන්න අර යටින් දාන්න එපේ නිකන් බේස්මන්ට් එක වගේ අපි ඒක හදාගමු පටස් ගාලා මේකත් කඩාගමු ටක් ගාලා හරි ඉතින් තාම ලයික් කරලා නැත්නම් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් උත් කරන්න මෙන්න යමු අර ඈත පේන්නේ අපේ කූඩාරම තමයි යාළුවනේ පටස් ගාලා යන් අපි ඉතින් වටේ පිටේ සද්ද එනවා නම් ගණන් ගන්න එපා හරි අපි ටක් ගාලා යන් කූඩාරමට ආයි ඉතින් සුපිරිම කූඩාරමක් ගාලා තින්නේ අපි ඉතින් කූඩාරමට පිටිපස්සෙන් තමයි ඉතින් ගේ ගහන්න යන්නේ අපි බලමු මොනවාද කොහමද හදන්නේ කියලා බේස්මන්ට් එක කිව්ව යාළුවනේ මම මේක නිකන් බේස්මන්ට් එකක් වගේ තමයි ඉතින් අපිට බෝට්ටු හදන්න බෑනේ ලෙවල් 4 යන්න ඕනේ බෝට්ටු හදන්න යාළුවනේ හරි ඉතින් අපි ඉස්සෙල්ලාම අර යට තට්ටුව ගාලෙමු හරි මෙන්න මේක මේ විදියට ගත්තා මෙන්න මේක මෙතනට තියලා ලස්සනට ගාගමු හරි මේක කොතනද සෙට් වෙන්නේ කියලා බලමු මෙතන හොඳයි නේ යාළුවනේ එහෙනම් මෙතන ගහගමු අපි ආයි කෙලින්ම මූදත් පේන විදියට ගාන්නේ හරියට හරි මේ පේලියට පොඩ්ඩක් ගාගමු ඊට පස්සේ වටේ බිත්තිය වගේ බැඳලා දොරක් එහෙම දාලා කාමරයක් එහෙම හදාගමු හරි යාළුවනේ ඉතින් මෙන්න මේව ගාලා දැන් බිත්තියක් බැඳගමු අපි අයි කෙලිම උණ බට වලින් තමයි ගහන්න යන්නේ හරි මෙන්න මෙම එකයි අයි මේ පැත්තේ එකකුත් අපි ගහගමු අන්න හරි දැන් දින්නේ ඊටු ටික ගාගන්න තමයි යාළුවනේ බලමු අපිට තව එකක් කැටින් ගහගන්න පුළුවන් යාළුවනේ අපි ඒක කොතනද ගහන්නේ අපි ඒක මේ හරියෙන් ආයි ගාගමු තව එකක් පුළුවන් ඒකත් ඒ හරියෙන්ම ගාගමු යාළුවනේ හරියටම හරි දැන් අපිට උණ බට මේ අදන් උණ බට මදි කේස් එකක් තියෙනවා මම පොඩ්ඩක් කපන්න උණ බට ටික කපන්න නෑ එක්කෝ යන්කෝ ඉස්සල්ලාම මෙතන තියෙන උණ බට ටික කාගමු යාළුවනේ පරස් ගාලා කපාගමු හරි අයි දියා පැත්තේ කිමුළු දෙන්නෙකුත් ඉන්නවා පරිස්සමෙන් තමයි යාළුවනේ කපා ගන්න ඕනේ හරි අපි ආය ටිකත් කපාගමු එකවරම හරි ආයි සුපිරි ගේම් එකක් ගහලා බලන්න ඕගොල්ලෝ මේක ඉතින් යකා මෑන්නේම ගහනවා ඔයගොල්ලන් බලලා ඇති හරි පරස් ගාලා කපාගෙන අපි ඊටු ටික වැඩේ කරගමු අද ඉතින් එළි වෙනකන් ඉන්න දෙන්නේ අපි මම ගේ හදලා නතර කරනවා වීඩියෝ එක පාර්ට් 2 එකක් විදියට ගේන්න හරි යමු හරි ඉතින් යාළුවනේ ලයික් එකක් එහෙම දාන්න වීඩියෝ එකට හරි අපි තව බිත්තියක් එහෙම ගහගමු කොතනද ගහන්නේ මේ දිගටම ගාගමු යාළුවනේ හරි
තව එකක් ගාගමු. තව එකක් ගාගමු. හරි. මේ මෙතට එකක් ගාගමු. හරියටම හරි. ඊළඟට මම මේ වගේ හොඳ වීඩියෝ ගේන්න හිතා ඉන්නවා. හරි යාළුවනේ දැන් දින්නේ මෙතනට දොරක් එහෙම දාගන්න ජනිල්ලයක් එහෙම දාගන්න තමයි. අපි බලමු ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා. උණ බටය මදි කේස් එකකුත් තියෙනවා යාළුවනේ. හරි. එතනින් දොර තියාගමු අපි. හරි මෙතනින් ගාගමුනේ. හරියටම හරි. එයා පැත්තේ අපිට තියෙන ජනෙල් එක ගහන්න විතරයි. ඒකත් ගහගමු. ඒක පස්සේ ගාගමුනේ එක්කෝ. දොරෙන් යන්න පුළුවන්ද? දොරෙන් යන්න බැයිද? නෑනේ පුළුවන් නේ මම දැකලා තියෙනවනේ වීඩියෝ එක. යන්න බැයිද දොරෙන්? පුළුවන් යාළුවනේ හරි. මේම එක දිගට යන්න තියෙන්නේ. හරි දැන් එයා පැත්තෙන් ජනෙල් එක ගහගමු අපි. හරි. හරි යාළුවනේ ඉතින් ජනෙල් එක ගන්න තමයි ඊළඟට තියෙන්නේ. එක්කෝ අපි උඩ කෑල්ලක් ගහගෙන ඉන්නුනේ. මෙන්න මේ වගේ පොඩි කෑල්ලක් ගහගමු. වයින් හොඳටම වැස්ස යාළුවනේ ගොරෝනවත් එක්ක. ඉතින් එසේ යසන් නෙමෙයි යාළුවනේ. දැන් අපි පොඩි වහල කෑල්ලක් ගහමු. රෑත් වෙලා ඉන්න හොඳටම. මම ඉතින් ජනෙල් එක ගාගත්ත හේතුව පොඩ්ඩක් වීඩියෝ එක කට් කරලා ගණන් ගන්න එපා යාළුවනේ. ඉතින් දැන් මේ හැටියටත් තව වහලයක් දැම්මොත් හොඳයි වගේ. හරි. ඒක තියන්න බැරි කේස් එකකුත් තියෙනවා යාළුවනේ. ඒක තමයි ප්‍රශ්නේ. මේ පොඩ්ඩක් තියන්න මදිද කොයිද යාළුවනේ. හරි යාළුවනේ තව වහලයක් ගහගන්න ඕනේ කොහොම හරි. එක්කෝ අපිට අපි කාමරයක් හදාගෙන ඉමු. වතන පැටලෙනවා නම් ගණන් ගන්න එපා. දැන් ඉතින් අපේ කාමරේ හැදුවා මේ තින්නේ සාලයා ඉතින් දන්නවනේ. හරි ඉතින් කෙලිම තව වහල කෑල්ලක් ගහගමු අපි මෙතන. හරි. ඕක අන්න හරි. දැන් පොඩ්ඩක් එළියට ගිහින් බලමු කොහොමද ගේ ඩිසයින් එකලා තින්නේ කියලා. අවුලක් නෑ යාළුවනේ. ඔයාලා ලස්සනයි නම් කමෙන්ට් එකක් දාලා යන්න. හරි මේ තියෙන්නේ අපේ කාමරේ. මේ යාළුවනේ ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. එහෙනම් අපි ගියා.